අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි ලොගින් පේජ් එකක් සහ සයින් අප් පේජ් එකක් හදාගන්නේ කියලා. අපි මේකෙදි භාවිතා කරලා තියෙන්නේ Tailwind CSS. එතකොට මේ විදිහට මගේ ලොගින් පේජ් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ මේකේ PHP පාවිච්චි කරලා නැහැ. එතකොට මේ විදිහට මගේ සයින් අප් පේජ් එක බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කොහොමද අපි කෝඩ් එක අපි ටයිප් කරලා තියෙන්නේ කියලා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් .type html කියලා ඉස්සෙල්ලාම ඒකෙදි අපි මෙහෙම දාලා තියෙන්නේ. එතකොට අපිට html modern version 5 කියන එකේ තියෙන html මේකෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ හින්දා තමයි එහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට අපිට මේ head එක ඇතුලේ මේ meta class එක කියලා දාලා තියෙනවා. අපි ඒකෙන් අපිට characters අපිට encoding කරන්න තමයි මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපිට viewport එක මේ විදිහට හදාගෙන තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන title එක දාලා තියෙනවා skill shop කියලා. අපිට මේ title එක මෙතනින් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන icon එකක් දාලා තියෙනවා. මෙතන link එක දාලා මේ විදිහට මෙතන අපි මේකේ අපේ picture එක තියෙන මේ image එක තියෙන location එක තමයි මෙතන අපි දාලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් අපි ආයෙ link කරලා තියෙනවා අපේ CSS තියෙන මේ file එකට. මේ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන අපි script එක මෙතන Tailwind වලට link කරලා තියෙන script එක මෙතන දාලා තියෙන්නේ. ඉස්සෙල්ලාම එතකොට Tailwind එක load වෙලා එතකොට Tailwind එකේ CSS ටික අපිට ඉස්සෙල්ලාම load වෙනවා. ඊට පස්සේ මෙතන HTML එක load වුණාම අපිට මේකේ කෙලින්ම අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. නැත්නම් ඉස්සෙල්ලාම HTML load වෙලා තමයි CSS ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන අපි body එකට එහෙම background gradient එකක් දාලා තියෙනවා. ඒක අපි මේ විදිහට දාලා තියෙනවා. ඒකේ අපි මේ විදිහට දාලා තියෙන අපිට colors දෙකක් ඒකට දා ගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට අපි from කියලා මෙතන මේ විදිහට from to කියලා මේ විදිහට colors දෙකක් දාලා තියෙනවා. අපිට එතකොට මේ screen එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන මේකෙත් එතකොට මෙතන BR කියලා දාලා තියෙන්නේ bottom එකේ ඉඳන් right එකට වෙනකම් right කියන ඒ direction එකට තමයි මේක වැඩ කරන්නේ. එතකොට මේ විදිහට අපිට මේ colors දා ගන්න පුළුවන්. එතකොට min edge screen කියන්නේ screen එක min height එකක් තියෙද්දි මේකේ 100ක් VH එකකින් අපිට මේ screen එක බලා ගන්න පුළුවන් වෙන විදිහ තමයි ඒක හදලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන display flex එකක් දීලා තියෙනවා. item center කරලා තියෙනවා. justify center කරලා තියෙනවා. එතකොට මෙතන padding එකක් දාලා තියෙනවා 4ක් කියලා. එතකොට අපිට මේ විදිහට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මේකේ W full එකේ මේකේ full width එකක් දාලා තියෙනවා. ඒ වගේම මෙතන max WMD කියන එකෙන් අපිට මේකේ max width එක medium size එකට limit කරලා අපිට ඒ විදිහට දා ගන්න පුළුවන්. එතකොට මෙතන අපේ background එක white කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ විදිහට rounded කියලා දාලා ඒකේ excel එකක් දාලා තියෙනවා size එක විදිහට. එතකොට අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට මෙතන අපි shadow එකක් දාලා තියෙනවා. අපි box shadow එකක් දාලා තියෙනවා මේ විදිහට. ඒක දෙකයි excel එකක් දාලා තියෙනවා. එතකොට අපිට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට මෙතන වටේට මේ box shadow එක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන overflow එක hide කරලා තියෙනවා. එතකොට අපිට මේකෙන් පිටින් යන ඒවා
මෙතන පිට යන ඒවා හයිඩ් වෙලා අපිට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට. එතකොට මෙතන අපි අපේ හෙඩර් එක හදලා තියෙනවා. මේකෙදී අපි බෑග්ග්‍රවුන්ඩ් එක ඒකේ අපි ග්‍රේඩියන්ට් දාලා කලර්ස් දෙකක් දාලා තියෙනවා. ඒක රයිට් පැත්තට යන්න තමයි ඒක හදලා තියෙන්නේ. දකුණු පැත්තට යන විදිහට. මෙතන එතකොට අපි කලර්ස් දෙකක් මේ විදිහට from to කියලා මේ විදිහට දාලා තියෙනවා. එතකොට ටෙක්ස්ට් ටික අපි සෙන්ටර් වෙන විදිහටත් ඒකේ ටෙක්ස්ට් ටිකට කලර් එකක් දීලා තියෙනවා white විදිහට. මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙතන අපිට කලර්ස් දෙකක් මේ විදිහට දාලා දෙනවා කියලා පේනවා. එතකොට මෙතන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි ඒකේ H1 එකක් දීලා මේ විදිහට ටෙක්ස්ට් එකේ අපි ඉස්සෙල්ලාම සයිස් එකක් දීලා තියෙනවා මේ විදිහට. එතකොට ඒකේ ෆොන්ට් එක බෝල්ඩ් කරලා තියෙනවා. මෙතන අපි මාජින් බොටම් එකක් දීලා තියෙනවා දෙකක්. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පැරග්‍රාෆ් ටැග් එකක් දාලා අපි මෙතන ඒකට මේ විදිහට බ්ලූ කලර් එකෙන් මේ විදිහට කලර් එකක් දාලා දෙන ටෙක්ස්ට් එකට. ඊට පස්සේ මෙතන ඒ විදිහට අපිට බලා ගන්න ඕන. එතකොට මෙතන අපි දාලා තියෙන්නේ පැඩින් එක. මේකෙදි px එකෙන්දී අපි දාලා තින්නේ වමේ ඉඳන් වම දකුණ කියන ඒ පැත්තෙන් තමයි පැඩින් එක එන්නේ. එතකොට y කියන එකෙන් top bottom එකට තමයි මෙතන පැඩින් එක එන්නේ. ඒ වගේම මෙතනත් අපි මේ විදිහට පැඩින් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපේ sign in form එක හදලා තියෙනවා. එතකොට මේ විදිහට අපි IDs දාලා දෙනවා. මේ විදිහට class දාලා දෙනවා. මෙතන එතකොට මෙතන hidden කියලා දාලා දෙනවා. එතකොට අපිට ඒකේ display නන්නලා අපිට ඒක hide වෙලා තමයි පේන්නේ. එතකොට මෙතන මේ විදිහට අපි text එකේ size එකක් දීලා තියෙනවා. font එක bold කරලා තියෙනවා. ඒ වගේම මෙතන color දාලා තියෙනවා. මෙතන margin bottom එකක් දාලා තියෙනවා. ඒ විදිහට මෙතන ඊට පස්සේ මේකෙත් ඒ විදිහටම අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෙතන අපි form tag එකක් දාලා දෙනවා. form tag එකේ ID එකක් දාලා දෙනවා sign in කියලා. ඒ වගේම class එකක් දාලා දෙනවා space y4 කියලා. එතකොට අපිට මේකේ මේ form එකේ ඇතුලේ තියෙන element වලට අපි element අතර space එකක් තියලා තියෙනවා. ස්කල් 16ක. එතකොට මේ විදිහට අපිට ඒක දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉන්පුට් එකක් තියෙනවා. එතකොට ඉන්පුට් එක ඒක ටයිප් එකක් දීලා තිනවා hidden කියලා. ඊට පස්සේ මේ විදිහට name කියලා ඒකට action දාලා මෙතන value එකක් දීලා තිනවා sign in කියලා. එතකොට මෙතන තියෙනවා email එකේ input එක. එතකොට මෙතන අපි div එකක් දාලා ඒකට label එකක් දාලා තියෙනවා. එතකොට මේ විදිහට අපි block කියලා දාලා තියෙනවා. මේ block කියන එකෙන් අපි දාලා තියෙන්නේ මේ email එකේ මෙතන අපි මෙතන මේ label එකට full width එකක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි එහෙම දාලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම දාලා එතකොට new line එකක් අපිට ගන්න පුළුවන් වෙන විදිහට තමයි. එතකොට මේකේ මේ විදිහට මේ යටින් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේ වගේම මෙතන color එකක් දීලා තියෙනවා text එකට. ඊට පස්සේ text small දීලා තියෙනවා. ඊට පස්සේ front එක semi bold දීලා තියෙනවා. මේකටත් margin bottom එකක් දීලා තියෙනවා මේ විදිහට. එතකොට මේක input type එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතන ID දාලා තියෙනවා, type දාලා තියෙනවා, password දාලා තියෙනවා. ඒක password එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ මේ විදිහට. එතකොට මේකේ අපි කලින් කතා කරපු විදිහට මේකේ width එක full width එකක් දීලා තියෙනවා. එතකොට මෙතන padding දීලා තියෙනවා. මෙතන left right ඊට පස්සේ මෙතන top button මේ විදිහට. ඊට පස්සේ මෙතන border එකක් දීලා තියෙනවා. border එක අපි color එකක් දීලා තියෙනවා grey. එතකොට අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ මේ කටේට. එතකොට ඒක අපි rounded large කියලා දීලා තියෙනවා. එතකොට අපිට මේ විදිහට වටේ round වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට
මෙතන අපි ෆෝකස් කරාම මේකේ අවුට්ලයින් එක නන් කියලා. එතකොට ෆෝකස් රින් එක මේ විදිහට 2 කියලා මේ විදිහට දාලා අපිට මේකේ ෆෝකස් රින් එක කලර් බ්ලූ කලර් එකක් දාලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ විදිහට නිකන් ඇනිමේෂන් එකක් වගේ ඒක මෙහෙම ක්ලික් කළාම මේ එන්න කාලයක් යනවා. ඒක මේක අපි මේ විදිහට මේ ට්‍රාන්සිෂන් ඩියුරේෂන් කියලා දාලා මේ ඒ එන්න කාලයක් දාලා තියෙනවා. ඒ වගේම මෙතන බෝඩ් එක මේ විදිහට පේන්න මේ විදිහට දාලා තියෙනවා. එතකොට පාස්වර්ඩ් ඉන්පුට් එකත් ඒ විදිහමයි. ඊට පස්සේ මේක අපේ ඩිව් එකට රිලේටිව් කියලා ක්ලාස් එකක් දාලා තියෙනවා. එහෙම දාලා තියෙන අපි මේ ඩිව් එකේ මේ ඉන්පුට් ෆීල්ඩ් එකේ මොන හරි දාලා තිබ්බොත් අපි ඒක අපි දාලා තියෙන සෙටින් වල ඒ දාලා තියෙන සෙටින් වලට අනුව ඒ විදිහට තියාගන්න පුළුවන් වෙන තමයි එහෙම දාලා තියෙන්නේ. මේක අපි මෙතන දාලා තියෙනවා ඒක තියෙන්න ඕන විදිහ. එතකොට මේ ඩිව් එක ඇතුලේ අපි දාලා තියෙනවා මේක ඒකේ ඇතුලේ තියෙන්න ඕන දේවල් තියෙන්න ඕන පොසිෂන් එක. ඒ පොසිෂන් එකට අනුව මේක ඒ විදිහට තියෙන්න තමයි ඒ මෙතන රිලේටිව් කියන ක්ලාස් එක දාලා තියෙන්නේ. එතකොට මෙතන අපි ලේබල් එකක් දාලා එනවා. කලින් කතා කරපු විදිහට මෙතන මේ විදිහෙන් දාලා තියෙනවා. බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි ලේබල් එකේ මෙතන 4 එකක් දාලා තියෙනවා. මේ 4 එකට අපි මෙතන මේ ඉන්පුට් එකේ තියෙන මේ ID එක තමයි දාන්නේ. කලින් මේත් එක තිබ්බා. එහෙම දාන්නේ අපි. එතකොට අපි මේක මෙහෙම අපි මේකේ මේ තියෙන ලේබල් එක ක්ලික් කළාමත් මේක එතකොට මේ ફોකස් කරලා මෙතන අපේ මේ වටේ තියෙන මේ අවුට්ලයින් එක මේ විදිහට මේක පෙන්වනවා. මේ විදිහට බ්ලූ කලර් එකෙන් මේක පෙන්වනවා. අපිට ඒක බලා ගන්න පුළුවන්. ඒ විදිහට වැඩ කරන් තමයි අපි ඒක එතන දාලා තියෙන්නේ. එතකොට කලින් කතා කළා වගේ ඒක එහෙම තියෙනවා. අපි මෙතන දාලා තියෙනවා මෙතන හැක ඉමෝජි එක. එතකොට අපිට ඒක බලා ගන්න මේ විදිහට අපි ඒක බටන් එකක් විදිහට තමයි දාලා තියෙන්නේ. බටන් එක ටයිප් එකක් දාලා තියෙනවා බටන් කියලා. අපි ඒකේ මේ විදිහට ක්ලාස් එකක් දාලා අපි ඒක තියෙන්න ඕන හැටි දාලා තියෙනවා. එතකොට මේක absolute right කියලා දාලා මේ විදිහට එතකොට අපි මේ විදිහට right එකේ මේ විදිහට අපි බලා ගන්න පුළුවන්. මෙතන මේ ඒ ඉන්පුට් ෆීල්ඩ් එකේ right එකේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ අයිකන් එක. එතකොට මෙතන අපි top කියලා දාලා භාගයක් දාලා දෙනවා. එතකොට අපිට මේක මේ උඩ පහළ යන්නේ නැතුව මෙහෙම මැද හිටින විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි translate කියලා දාලා තියෙනවා. එතකොට translate කියලා දාලා ඒකෙදි අපිට ඒකෙදිත් මේ උඩ පහළ මේ පොසිෂන් එක හරියට හදාගන්න තමයි මේ විදිහට දාන්නේ. ඒක අපි මේ විදිහට වෙනස් කරොත් අපිට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට පල්ලෙහාට ගිහින් තියෙනවා. එතකොට අපි මෙතන ඒ ටෙක්ස්ට් එකටත් කලර් එකක් දීලා තියෙනවා. එතකොට මෙතන කලින් කතා කරා වගේ ඒකේ ફોකස් කරාම අවුට්ලයින් එක රන් වෙලා ඊට පස්සේ මේකට අපි ફોකස් කරාම එන්න ඒ කලර් එකක් දීලා තියෙනවා. මේ විදිහට ඒ වගේම මෙතන මේ ඒ ස්ක්‍රීන් එකේ ඉන්නේ සයිස් එක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මෙතන දීලා තියෙන්නේ අපි ඒක රවුන්ඩ් වෙලා තියෙනවා මේ බටන් එක වටේට. එතකොට මෙතන අපි ඒකේ පැඩින් එකක් දීලා තියෙනවා මේ විදිහට. මෙතන අපි මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේ බටන් එක වටේ රවුන්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන
මෙතන අවුට්ලයින් එක මේ විදිහට මේකේ ක්ලික් කරාම මේ විදිහට බ්ලූ කලර් එකකින් මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි මේකේ මේකේ රින් එක අපි වෙනස් කරොත් මේ විදිහට අපිට වෙනසක් බලා ගන්න පුළුවන්. මේ විදිහට ලා පාටට මේ විදිහට බලා ගන්න. ඒ කියන්නේ ඒකේ පළල අඩු වෙලා තියෙනවා. ඒකට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි remember me forget password එක දාලා තියෙනවා. එතකොට මෙතන අපි ඒ div එකේ මෙතන අපි flex කරලා තියෙනවා. එතකොට මෙතන item center කරලා තියෙනවා. මෙතන vertical විදිහට justify 15 දාලා තියෙනවා. එතකොට ඒක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ div එකේ අත්මත් මැද ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ලේබල් එකක් දාලා තියෙනවා. ඒකෙත් අපි ක්ලාස් එකක් දාලා ඒක ෆ්ලෙක්ස් කරලා item center කරලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් checks box එකක් දාලා තියෙනවා. අපි ඊට පස්සේ මේකේ width එකක් දීලා තියෙනවා මේ විදිහට. height එකක් දීලා තියෙනවා. එතකොට ඒකේ color එකක් දීලා තියෙනවා මේ විදිහට අපි blue color එකක්. එතකොට අපිට මේක මේ විදිහට බලාගත්ත හැකි. ඊට පස්සේ මේකේ round දීලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. මේ විදිහට round වෙලා තියෙනවා. එතකොට මේක අපි ස්පෑන් එකක් දාලා ඒකේ ක්ලාස් එකක් දීලා තියෙනවා. මෙතන අපි මාජින් left එකක් දීලා තියෙනවා. ඒ වගේම මෙතන text එක small දීලා text එකට color එකක් දීලා තියෙනවා මේ විදිහට. එතකොට අපිට ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට. එතකොට මෙතන අපි forget password එක දාලා තියෙන anchor tag එක. එතකොට අපි මෙතන text එක small දාලා text එක අපි color එකක් දීලා තියෙනවා මේක මේ විදිහට. එතකොට අපි මේක හෝම එකක් දීලා තියෙන ටෙක්ස්ට් එක මේ විදිහට කලර් එක වෙනස් වෙන්න. එතකොට ෆොන්ට් එක මීඩියම් සයිස් එක විදිහට තමයි දාලා තියෙන්නේ. ෆොන්ට් එක මීඩියම් දාලා තියෙනවා. එතකොට මේ විදිහට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේක උඩට මේ විදිහට අපි අරන් ගියාම මේකේ කලර් එක වෙනස් වෙනවා. ටිකක් ලා පාට මේ තද පාට වෙනවා. එතකොට මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. එතකොට මෙතන අපි බටන් එකක් දාලා දෙනවා. මේ තියෙන්නේ ඒ බටන් එක. එතකොට මෙතන ඒකත් අපි width එක full එකක් දීලා තියෙනවා. එතකොට මේ බටන් එකෙත් අපි colors දෙකක් add කරලා තියෙනවා මේ විදිහට gradient දාලා. එතකොට ඒක දකුණු පැත්තට වෙන තමයි ඒක වෙනස් වෙන්නේ. එතකොට මේකේ colors දෙක මේ විදිහට from ඒක දාලා තියෙනවා අපි blue color එකේ ඉඳන් indigo color එකට මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මෙහෙම පාට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේකේ අපි ටෙක්ස්ට් එක white දීලා තියෙනවා. front එක bold දාලා තියෙනවා. එතකොට මේ විදිහට padding එකක් දාලා දෙනවා. ඒ වගේම මෙතන අපි ඒක බටන් එක වටේට අපි round කරලා තියෙනවා. ඒ මෙතන hover එකක් දීලා තියෙනවා. අපි ඒකේ color එක ඒ කියන්නේ අපි ඒක උඩට focus කරාම එතකොට මේ විදිහට අපිට color එක චුට්ටක් තද වෙලා පේන විදිහට තමයි ඒක දාලා තියෙන්නේ. එතකොට ඒ වගේම මේක අපි මේ විදිහට මෙහෙම මේක උඩට අරන් ගියාම මේ විදිහට මේ බටන් එක ටිකක් ලොකු වෙනවා. මේ විදිහට ඇනිමේෂන් එකක් වගේ වෙනවා. එතකොට ඒකේ අපිට මේ විදිහට ඩියුරේෂන් එකක් දාලා තියෙනවා. ට්‍රාන්සිෂන් ඩියුරේෂන් කියලා අපි මෙතන දාලා තියෙනවා. මේක ටයිම් එක. ඒ වගේ මෙතන ට්‍රාන්ස්ෆෝර්ම් ඕවර් කියලා මේ විදිහට අපිට දාලා තියෙනවා. මේකේ ඒක වෙනස් වෙන ප්‍රමාණය මේ විදිහට මේ ගානට වෙනස් වෙන්න ඕන කියලා තමයි ඒක දාලා තියෙන්නේ. එතකොට මෙතන මාජින් টොප් එකක් දීලා තියෙනවා මේ විදිහට. එතකොට බටන් එක ඇතුලේ මේ විදිහට sign in කියලා දාලා තියෙනවා. මේ විදිහට error message දාන්න අපි මේ විදිහට හදලා තියෙනවා. එතකොට ඒක
ඉන්නලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි මාජින් ටොප් එකක් දීලා තියෙනවා, පැඩින් දාලා තියෙනවා. මේ විදිහට රවුන්ඩ් වෙන විදිහට ටෙක්ස්ට් ස්මෝල් වෙන විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතන පැරග්‍රාෆ් ටැග් එකක් දාලා තියෙනවා. ටෙක්ස්ට් සෙන්ටර් දාලා ටෙක්ස්ට් එකට අපි කලර් එකක් දීලා තියෙනවා ග්‍රේ. මේ විදිහට අපිට සෙන්ටර් තියෙනවා. ඊට පස්සේ මේකේ ග්‍රේ කලර් එකකින් මේ විදිහට තියෙනවා. එතකොට ඊට පස්සේ බටන් එකක් දාලා තියෙනවා. ඒ බටන් එක මේ පැරග්‍රාෆ් ටැග් එක ඇතුලේ බටන් එකක් දාලා දෙනවා. මේකේ බටන් එක මේ විදිහට අපිට මේකේ ටයිප් එක දාලා දෙනවා බටන් කියලා. ක්ලාස් එක ටෙක්ස්ට් බ්ලූ මේ විදිහට අපිට කලර් එකක් දාලා දෙනවා. ඊට පස්සේ මේකේ අපි මේකේ උඩ හෝවර් කරාම මේකේ කලර් එක මේ තද පාට වෙන්න මේ විදිහට අපි හදලා තියෙනවා. ඊට පස්සේ ෆොන්ට් එක බෝල්ඩ්. එතකොට කර්සර් එක පොයින්ට් වෙනවා. ඒකේ උඩට අපි අරන් යන මේ විදිහට පාට වෙනස් වෙනවා. ඒ වගේම කර්සර් එක වෙනස් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙන අපේ sign up form එක. ඒකෙත් අපි මේ විදිහට අපි දාලා තියෙනවා. මෙතන අපි ඉස්සලා මේ ඩියු එකට මේ sign up form එකේ ඒකේ අපි ID එකක් දාලා දෙනවා sign up form කියලා. ඊට ක්ලාස් එකක් දාලා දෙනවා form container කියලා. ඊට පස්සේ මේකේ මේ විදිහට අපි දාලා තියෙනවා H2 එක header. එතකොට මේකේ ක්ලාස් එකක් දාලා දෙනවා ටෙක්ස්ට් එක මේ විදිහේ මේ සයිස් එක වෙන්න කියලා. ඒකේ දාලා තියෙනවා අපි 2XL කියලා ෆ්‍රන්ට් එක බෝල්ඩ් දාලා ටෙක්ස්ට් එකේ කලර් එකක් දීලා තියෙනවා මේ විදිහට. ඒ වගේම මෙතන මාජින් බොටන් එකක් දීලා තියෙනවා. එතකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙතන පැරග්‍රාෆ් ටැග් එකේ මේක අපි කලර් එකක් දීලා තියෙනවා. එතකොට මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මේ ෆෝම් එක. එතකොට මේකේ ෆෝම් කියලා ටැග් එකක් දාලා ඒකේ ක්ලාස් එකක් දාලා දෙනවා. එතකොට මේකේදී අපිට මේකේ මේ එලිමන්ට් අතර ස්පේස් එකක් දීලා තියෙනවා ෆිසිකල් 16ක. එතකොට මේකේ අපි ඉන්පුට් ටයිප් එක දීලා තියෙනවා හින් කියලා. එතකොට මේ විදිහට කලින් කතා කළා වගේ තියෙනවා. එතකොට මේකේ මේ විදිහට අපි දාලා තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට කලින් කතා කර විදිහට මේකේ මෙතන අපි අපේ ඉන්පුට් ෆීල්ඩ් එක ක්ලික් කරාම මේ විදිහට ඒකේ කලර් එක වෙනස් වෙන විදිහ තමයි අපි අදලා තියෙන්නේ. ඒ වගේම මෙතන අපි මේකේ අපි ස්පෑන් එකක් දාලා තියෙනවා. මේක අපි තාම හදලා නැහැ. මේකේ එරර් එකක් ආවම තමයි මේ වැඩ කරන්නේ. එතකොට ඒක අපි තාම ඒක බලා ගන්න බෑ මේකේ. last name එක තියෙන input එකත් ඒ විදිහමයි. අපි කලින් කතා කළේ ඒවමයි ඒකෙත් තියෙන්නේ. එතකොට මේකේ අපි වෙනසකට දාලා තියෙන්නේ මේකේ දැන් first name එකේ input type එක text. එතකොට last name එකේ තේවිය text තියෙනවා. email එකේ input type එක email කියලා අපි වෙනස් කරලා තියෙනවා. එතකොට ඒකේ email එකට අදාළ විදිහට තමයි ඒක අපිට type කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකේ අපි කලින් කතා කරලා ඒවමයි තියෙන්නේ. එතකොට password එකේ ඒකේ අපි input type එකට password කියලා දාලා දෙනවා. එතකොට මේකේ password එකේ div එකේ relative කියලා දාලා දෙනවා. ඒකෙදී අපි කරලා තියෙන්නේ කලින් කතා කරා වගේ ඒකේ ඇතුලේ අපි icon එකක් හරි මොන හරි දාලා තියෙන emoji එක හරි ඒක හරියට ඒ අපි set කරලා තියෙන position එකේ තියාගන්න පුළුවන් වෙන විදිහ තමයි ඒක ඒ විදිහට දාලා තියෙන්නේ. එතකොට අපි ඒ විදිහට relative කියලා දැම්මම අපිට අපි මේ දාලා තියෙන ඒ set කරලා තියෙන position එකට හරියටම ඒ විදිහට තියෙන විදිහට ඒක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි කලින් කතා කළේ වගේ මේකේ තියෙන්නේ
මේක අපි එරියා ඩිස්ක්‍රීට් බයි කියලා මේ විදිහට අපිට මේකේ දාලා තියෙන මේ ID එකක් දාලා දෙනවා. ඒකෙන් කියවෙන එක අපිට මේකෙදි ස්ක්‍රීන් රීඩර් එකක් තමයි මේකෙන් අපි දාලා තියෙන්නේ. එතකොට අපි මේ දාලා තියෙන එක මේකේ ස්ක්‍රීන් රීඩර් එකෙන් කියවන්න තමයි අපි ඒක දාලා තියෙන්නේ. එතකොට මේකදී අපි මෙතන පාස්වර්ඩ් බටන් එක විසිබල් ඒකට නමක් දීලා තියෙනවා. මේකේ පාස්වර්ඩ් විසිබල්ද හයිඩ්ද කියලා තියෙන ඒ බටන් එකට මෙතන අපි මේ බටන් එක ඔෆ් ඔන්ද කියලා තමයි මේක අපි දාලා තියෙන්නේ. එතකොට අපිට මේක ස්ක්‍රීන් රීඩර් එකේ මේ විදිහට අපිට මේක කියවන්න පුළුවන්. එතකොට මෙතන අපි දාලා තියෙනවා පැරග්‍රාෆ් ටැග් එක. ඒකේ අපි ටෙක්ස්ට් එක මේ විදිහට අපි දාලා තියෙනවා මේකට සයිස් එකක්. ඒ වගේම මෙතන අපි ඒකට කලර් එකක් දාලා දෙනවා. මාර්ජින් টොප් එකක් දීලා දෙනවා මේ විදිහට. එතකොට මේකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට මේක බලා ගන්න පුළුවන්. එතකොට එතකොට මෙතන ස්පෑන් එකක් දීලා තියෙනවා. අපි කලින් මේක කිව්වා මේකේ තාම මේක වැඩ කරන්නේ නැහැ. එතකොට මෙතන කලින් අපි කතා කරපු පාස්වර්ඩ් එකේ එක විදිහටමයි මේකේ. එතකොට මේකෙත් ඒ විදිහටම තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ එකම ටයිප් එක සිලෙක්ට් කරන අපි දාලා තියෙන එක. මේ ලිව් එකේ අපි මෙතන ලේබල් එකක් දාලා තියෙනවා. මේ බ්ලොග් එකේ අපි කලින් කතා කළා වගේ මේකේ බ්ලොග් එකක් දාලා තියෙනවා. අපි බ්ලොග් එකෙන් එතකොට අපිට මේකේ අපි මේ දාලා තියෙන ලේබල් එක වගේ ලේබල් ස්පෑන් වගේ තියෙන විත් එක ෆුල් එකක් ගන්න බැරි වෙන වගේ ටැග් වල විත් එක ඒ විදිහට ගන්න පුළුවන් වෙන විදිහට තමයි මේක අපි දාලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට ඒ විදිහට ගන්න පුළුවන්. ඒ වගේම මේකේ නිව් ලයින් එකක් ගන්න පුළුවන් විදිහ තමයි මේ බ්ලොග් එක දාලා තියෙන්නේ. එතකොට මේකේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ මේ ලේබල් එකට යටින් තමයි මේ ඉතිරි ටික වැටලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි ඒකට කලර් එකක් දීලා තියෙනවා. ඒකේ ටෙක්ස්ට් එකට සයිස් එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ අපේ බෝල්ඩ් ඒ විදිහට මේකේ අපි ෆොන්ට් එකට මේ සෙමි බෝල්ඩ් කියලා දාලා තියෙනවා. එතකොට මේකේ මාර්ජින් බොටම් එකක් දීලා තියෙනවා 3ක් කියලා. එතකොට මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් විදිහට. එතකොට මේක අපි දාලා තියෙනවා input type එක radio කියලා. එතකොට මේක මේ විදිහට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් එක. එතකොට මේක අපි දාලා තියෙනවා මේකේ name එකක් දීලා තියෙනවා. එතකොට value එක දීලා තියෙනවා seller කියලා. මේ class එකක් දීලා තියෙනවා මේ විදිහට. width එකක් height එකක් දීලා තියෙනවා. ඒ වගේම ඒකට අපි color එකක් දීලා තියෙනවා. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඒක අපි මෙහෙම මේක එතකොට කලින් කතා කරපු ඒවාමයි තියෙන්නේ. මේක ID එකක් දාගෙන මෙතන මේ විදිහට. එතකොට මේකේ ස්පෑන් එක දාලා තියෙනවා. ස්පෑන් එකේ අපි මේ විදිහට මාර්ජින් ලෙෆ්ට් එකක් දාලා තියෙනවා දෙකක්. ටෙක්ස්ට් එක ස්මෝල් දාලා මේ විදිහට කලර් එකක් දීලා තියෙනවා මේ ටෙක්ස්ට් එකට. එතකොට අපිට මේක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ ස්කිල් සෙලර් කියන එක විදිහටමයි ස්කිල් බයර් තියෙන්නේ. ඒකේ වෙනසකට තියෙන්නේ මෙතන වැලියු එක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මෙතන ස්පෑන් එකේ HTML එක මේ විදිහට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේකේ අපි මේ ලේබල් එකේ මෙතන දාලා තියෙනවා ක්ලාස් එකක් relative කියලා. එතකොට මේකේ ඇතුලේ තියෙන දේවල් ඒ දාලා තියෙන setting වලට ඒ දාලා තියෙන position වලට අනුව මේක හරියට set වෙලා හිටින්න තමයි අපි දාලා තියෙන්නේ. එතකොට මේකේ අපි මේක ඇතුලේ තියෙනවා flex කරලා තියෙනවා. එතකොට මෙතන item center කරලා තියෙනවා. ඒ කියන්නේ මේකේ vertical විදිහට item ටික center වෙලා තියෙනවා. එතකොට මේකේ cursor එක අපි pointer එකක් දාගෙන එතකොට අපි cursor එක මේ විදිහට අරන් ගියාම අපිට ඒක point වෙලා තියෙන බලන්න පුළුවන්.
එතකොට මෙතන අපි term and condition කියලා දාලා දෙනවා. ඒක අපිට මේ විදිහට බලන්න පුළුවන්. මේ විදිහට. එතකොට එතන අපි check box එකක් දාලා තියෙනවා. ඒක ඉස්සෙල්ලාම අපි label එකක් දාලා තියෙනවා. මේ label එක ඇතුලේ අපි check box එකක් දාලා තියෙනවා. එතකොට මේ විදිහට label එකක් දාලා තියෙනවා. ඒකේ අපි class එකක් මේ විදිහට දාලා තියෙනවා. ඒක අපි මේ තියෙන දේ flex කරලා තියෙනවා. එතකොට item center කරලා තියෙනවා. මෙතන input එකක් දීලා තියෙනවා. ඒකේ අපි type එක විදිහට check box දාලා තියෙනවා. එතකොට අපි ඒක මේ විදිහට බලන්න ඕනේ මේ input එක. එතකොට මේකේ name එකක් දාලා තියෙනවා terms කියලා. class එකක් දාලා අපි ඒකට දාලා තියෙනවා width එකක් height එකක්. එතකොට ඒකේ color එකක් දාලා තියෙනවා. එතකොට මෙතන අපි දාලා තියෙනවා rounded කියලා. අපිට මේ විදිහට මේකේ බලන්න ඕනේ මේකේ rounded වෙලා තියෙනවා. එතකොට මේ විදිහට අපි span එකක් දාලා තියෙනවා. ඒකේ අපි මේ විදිහට margin left එකක් දීලා තියෙනවා. text එක small දාලා තියෙනවා. මේ විදිහට color එකක් දීලා තියෙනවා. ඒකට මේ විදිහට අපි ඒක ඇතුලේ ඊට පස්සේ මෙතන අපි anchor tag එකක් දාලා ඒකේ අපි text එක මේ විදිහට blue color එකක් දාලා තියෙනවා. එතකොට මේකේ අපි hover කරාම මේ විදිහට ඒ color එක චුට්ටක් තද පාට වෙන විදිහට මෙහෙම color එකක් දාලා තියෙනවා. එතකොට මෙතන font එක medium වෙන විදිහට දාලා තියෙනවා. එතකොට අපි මේ විදිහට මේකට අරන් ගියාම මේ විදිහට මේකෙත් තද පාටක් මේ විදිහට බලන්න පුළුවන්. එතකොට අපි ඒක ඒ විදිහට හදලා තියෙනවා. මෙතන අපි බටන් එකක් දාලා තියෙනවා. බටන් එක width එක full වෙන විදිහට ඒකේ color දෙකක් වෙනවා. අපි මේකන background gradient එකක් දාලා තියෙනවා. ඒකේ දකුණු පැත්තට යන විදිහට තමයි දාලා දෙන්නේ. දකුණු පැත්තට වෙනස් වෙන්න. එතකොට අපි from දාලා දෙනවා blue color එක. ඊට 2 එකකට දාලා දෙනවා indigo color එක. මේ විදිහට අපිට මේකේ color එක වෙනස්ලා තියෙනවා බලන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ඒකේ text එක white විදිහට දාලා තියෙනවා. එතකොට මේකේ මේ විදිහට අපිට මේකේ text එක මේ විදිහට බලන්න white color එකකින්. එතකොට front එක bold දාලා දෙනවා. මෙතන අපි දාලා දෙනවා padding එක. ඒ වගේම මේ button එක අපි වටේ අපි corners round වෙන විදිහට දාලා තියෙනවා. මේ විදිහට බලන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට මේක අපි ඕවර් කරද්දි මේ විදිහට මේකේ color එක චුට්ටක් තද පාට වෙන විදිහට මේකේ colors දෙකක් දීලා තියෙනවා. from කියන එක blue color එක මේ විදිහට තද පාටක්. ඊට පස්සේ 2 කියන එකටත් indigo එකේ තද පාටක් දීලා තියෙනවා. එතකොට ඒක අපි මේ විදිහට ඕවර් කරද්දි මේ තද පාටට බලවන්න ඕන. එතකොට මේකේ අපි ඒ ඕවර් කරද්දි එතන animation එක එන කාලයක් දාලා තියෙනවා. transition duration කියලා. ඒ වගේම මේකේ transform වෙන ඒකේ ප්‍රමාණය මේ විදිහට ස්කේල් මේ විදිහට දාලා තියෙනවා. එතකොට මේකේ margin top එකක් දීලා තියෙනවා 6 කියලා. ඒ වගේම මේ button එකේ class එකක් දීලා තියෙනවා. මේ type එකක් දීලා තියෙනවා button කියලා. එතකොට මේ විදිහට අපිට button එක මේ විදිහට බලවන්න ඕන. එතකොට මේකේ අපි කලින් කතා කළා වගේ මෙතන error message තියෙන ඒ ටියුබ් එකක් තියෙනවා. ඒක තාම අපි හරියට හදලා නැහැ. එතකොට ඒක මෙතන hidden කරලා තියෙන හින්දා අපිට ඒක බලා ගන්න බෑ. එතකොට මේකේ already have an account කියලා තියෙනවා. එතකොට ඒකේ මෙතන paragraph tag එක ඇතුලේ එතකොට අපි ඒකේ ඒ paragraph tag එක ඇතුලේ button එකක් දාලා තියෙනවා. button එකේ type එක button කියලා දාලා class එක මේ විදිහට text කියලා දාලා ඒක text blue කියලා දාලා අපි ඒකට color එකක් දීලා තියෙනවා. එතකොට අපිට blue color එකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට. එතකොට home එකක් දීලා ඒකේ color එකක් දාලා තියෙනවා මේ විදිහට. එතකොට අපි ඒක home කරද්දී චුට්ටක් හද පාට පේන්න. ඒ වගේම මේකේ front එක bold දාලා තියෙනවා. cursor එක point කරලා දෙනවා. point මේ විදිහට cursor එක මෙතන යවද්දී මේ විදිහට point වෙලා පේනවා. ඒ වගේම මෙතන මේකේ color එක මේ විදිහට තද පාට වෙලා තියෙනවා. color එක change වෙලා තියෙනවා බලන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි footer එකක් දාලා තියෙනවා මේකේ. මේ footer එක මේ දෙකටම අයිති වෙන තමයි දාලා තියෙන්නේ. එතකොට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්.
මේ විදිහට මේ footer එක මේ දෙකටම අයිති වෙන විදිහට තමයි අපි ඒක හදලා තියෙන්නේ. මේ විදිහට මේක ඇතුලේ නෙමෙයි හදලා තියෙන්නේ. අපි මේකේ මෙතන වෙනම තමයි ඒක හදලා තියෙන්නේ. මෙතන මේ ඩිව් එක ඇතුලේ. එතකොට මේ footer එක අපි මෙතන background එක අපි color එකක් දීලා තියෙනවා මේ විදිහට grey. එතකොට අපිට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට මේ color එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේකේ අපි padding එකක් දාලා තියෙනවා. මේ විදිහට left right වලට මේ විදිහට padding එකක් මේක top bottom වලට ඒ වගේ මේකේ මේ විදිහට border එක අපි T දීලා තියෙනවා. border T කියන්නේ border එකේ top එක. මේ විදිහේ border top එකට මෙහෙම color එකක් දීලා තියෙනවා. මේ විදිහට අපිට බලන්න මේ top එකට color එකක් දීලා තියෙනවා. එතකොට මෙතන text center දීලා තියෙනවා. එතකොට මේකේ text ගන්නවා center වෙන විදිහට. එතකොට ඒ වගේම text එක අපි color එකක් දීලා තියෙනවා මේ විදිහට. text එකේ size එකක් දීලා තියෙනවා text small කියලා. අපි එතකොට මේ විදිහට paragraph tag එකක් දාලා මේ විදිහට මේ දාලා තියෙනවා. එතකොට ඒකේ anchor tag එකක් දාලා මේ විදිහට අපිට ඒකේ ක්ලික් කරාම අපි මෙතන දාලා තියෙන මේකට navigation වෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේ විදිහට අපි ඒකට color එකක් දීලා දෙනවා. එතකොට අපි මේක ඕවර් කරද්දී මේ color එක වෙනස් වෙන විදිහට තමයි අපි දෙකේ දාලා දෙන්නේ. මේ විදිහට color එක වෙනස් වෙන විදිහට තමයි දාලා තියෙන්නේ. ඒ විදිහට අපි මේකේ design එක හදලා තියෙනවා. එතකොට අපි මේ විදිහට JS එකට ගිහුවා. අපි JS එක මෙතනින් අපි body එක ඇතුලේ මේ විදිහට අපි link කරලා තියෙනවා. එතකොට මෙතන අපි ඉස්සෙල්ලාම මේ අපේ sign in form එකයි sign up form එකයි toggle වෙන විදිහට හදන්න ඕනේ. එතකොට අපි මෙතන මේ IDs දෙක මෙහාට JS එකට අරගන්න ඕනේ. ඒක අපි මෙතන ඉස්සෙල්ලාම function එකක් හදනවා. එතකොට අපි මෙතන දාලා තියෙනවා sign up කියන එක. එතකොට මෙතන sign in කියන එක ඒ විදිහට අපි ක්ලික් කළාම මේකේ අපි sign up කියන එක ක්ලික් කළාම මෙතන on click කියන එක මෙතන මේ තියෙන function එක call කරනවා. එතකොට මේ විදිහට toggle forms කියන function එක call කරලා මේකේ අපි එතකොට එහා පැත්තේ තියෙන IDs ගන්නවා මේ විදිහට. මෙතන මේ විදිහට ගන්නවා මේ IDs. මේ ID එක ගන්නවා sign in form කියලා. ඒ ID එක අරගෙන මෙතන document.getElementById ඒ ID එක අරගෙන මේ විදිහට අපි variable එකට assign කරගෙන තියෙනවා එක. එතකොට ඒ විදිහට මෙතන ඒ දෙක assign කරගෙන තියෙනවා. එතකොට මෙතන මේ ගත්ත variable එකේ class list එක අපි මේ විදිහට toggle කරනවා. මේක hidden කරනවා. එතකොට hidden කරනවා. ඊට පස්සේ sign in form එක class list එක toggle කරලා මේක active කරනවා. active. එතකොට ඒක ඒ විදිහට අපි click කරද්දී ඒක hide වෙනවා. මේ දෙක අතර ඒ form ඒ sign up form දෙක අතර මේක මාරු වෙන්න පුළුවන් මේ විදිහට. ඒකෙන් අපිට ඒක විදිහට බලා ගන්න ඕන. එතකොට මේකේ අපි ඒකේ දාලා තියෙන්නේ මෙතන sign in කියන එකේ එතන මේ එකටයි. එතකොට මේකේ sign up කියන එකේ එතන තැනටයි තමයි අපි ඒක toggle forms කියන එක දාලා තියෙන්නේ. මේ විදිහට ඒක අපි ක්ලික් කරාම අපිට මේ form දෙක අතර toggle වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන password එකේ text එක අපි මේ විදිහට මාරු කරන්න ඕනේ. මේ text එක ගහලා අපි මේ විදිහට අපිට text එක බලා ගන්න පුළුවන් වෙන height වෙන්නයි view කරගන්න පුළුවන් වෙන විදිහ තමයි මේක හදලා තියෙන්නේ. මම function එකක් හදලා තියෙනවා toggle password කියලා. එතකොට අපි ඒක මේ විදිහට ගත්තොත් මෙතන අපි මේ විදිහට තියෙනවා. ඒක අපි on click කරාම මේ button එක on click කරාම අපිට ඒකේ මේ විදිහට අපි parameter එකක් pass කරනවා. එතකොට මේකේ මේ විදිහට තියෙන මේ ID එක මෙතන තියෙන මේ input එකේ තියෙන ID එක මේක අපි මෙතන
මේ මුල් ක්ලික් කරාම JS පැත්තට අරන් යන්න පුළුවන් වෙන විදිහට මේ විදිහට පැරාමීටර් එකක් පාස් කරනවා. ඒ පැරාමීටර් එක මෙතනින් ගන්නවා. එතකොට මේ input id කියන එකෙන් ඒක අරගෙන එතකොට මෙතනින් අපි එක ගන්නවා. එතකොට මෙතනින් අරගෙන login.getElement by id කියලා මේ id එක ගන්නවා. එතකොට id එක අරගෙන අපි මේක assign කරගන්නවා මේ variable එකට input කියන. එතකොට අපි බලනවා මෙතන ඒ input කියන එකේ අපි ගත්තේ input කියන එකෙන් assign කරගත්ත ඒ ගත්ත id එක ඒකේ type එක password ද කියලා බලනවා. password නම් මේකේ type එක text කියන විදිහට මාරු කරලා ඒ button එකේ එන HTML එක මේ විදිහට මාරු කරන්න කියලා අපි දාලා තියෙනවා. ඊට පස්සේ එහෙම නැත්තම් ඒ කියන්නේ ඒක password නෙමෙයි text විදිහට නම් යන්නේ. ඒකේ අපි input type එක password විදිහට දාලා ඒ කියන්නේ එතකොට අපිට මේකේ characters මේ විදිහට බලා ගන්න බෑ. මේ විදිහට password විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒකේ button එකේ එන HTML එක මේ විදිහට මාරු කරන්න කියලා තමයි මේකේ තියෙන්නේ. ඒකෝට අපි ඒක දාලා තියෙනවා මෙතන මේ password එකේ input field එකේ බටන් එකට තමයි අපි ඒක දාලා දෙන on click එකක් විදිහට අපි ඒක ක්ලික් කළාම මේ විදිහට අපිට ඒක ටෙක්ස්ට් එකක් විදිහට password එකක් විදිහට මාරු වෙන විදිහට තමයි මේ එක අපි හදලා තියෙන්නේ. මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට මේකෙත් අපි මේ විදිහට බලා ගන්නවා. මේ විදිහට ටෙක්ස්ට් එකක් විදිහට බලා ගන්නවා. ඊට පස්සේ ඒක ක්ලික් කළාම අපිට මේක password එකක් විදිහට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරේ කොහොමද අපි මේකේ ඩිසයින් එක Tailwind CSS පාවිච්චි කරලා අපි හදාගත්තේ කියලා. එතකොට අපි අද මේකේ කතා කරා login page එක සහ sign up page එකක් අපි PHP භාවිතා කරන්නේ නැතුව ඩිසයින් එක හදලා තියෙන හැටි කතා කළා. එහෙනම් අද අපි මේ වීඩියෝ එක මෙතනින් end කරමු.